කාරණාවන් භාවනා යෝගීන් වහන්සේ නමකට කමඨහනක් වෙනවා. ඉතින් ඒක භාවනා යෝගීන් වහන්සේ නමකට බොහොම සුදුසුයි කියලා හිතන්නේ. මොකද භාවනාවක් බොහෝ කල දියුණු කරලා ගන්නට ඕන දේවල් මෙතන ගැබ් වෙලා තියෙනවා. කෙනෙකුට ස්වාමීන් වහන්සේ නමකට ගොඩාක් වැදගත් වෙනවා. ගිහි අයටත් වැදගත් වෙනවා මේකේ යෙදිලා ඉන්න අයට භාවනා කටයුතු වල. නිසා මේවා නිවැරදි තැනින් ගන්න ඕන. මොකද භාගතුන් වහන්සේ කියන්නේ එතන නයාගේ කඳින් අල්ලන්න නෙවෙයි. කඳින් ඇල්ලුවොත් නැවත හැරිලා අත කපනවා. ඒ නිසා මේක අල්ලගන්න ඕනේ ඔළුවෙන්මයි. ඉතින් ඔළුවෙන් අල්ලගත්තාම කොහෙටවත් හැරෙන්න බෑ. අල්ලන්නේ කවුද කියන එකත් අපි දැනගන්න ඕන. අල්ලන්නේ බුද්ධියෙන්. කියන්නේ බුද්ධ. එතකොට අල්ලගන්න ක්‍රමවේදයන් හොයාගත්තේ ධර්මයෙන්. ඊළඟට ඒකෙන් තමයි මේ සංවර වෙන්නේ. ඒකේ ඉබේ වෙන දෙයක්. ඒ නිසා දෙයක් අල්ලනකොට ඔළුවෙම අල්ල ගන්න ඕන. නිසා මේක ප්‍රඥාවෙන් අවබෝධයෙන් යුතුව නුවණින් යුතුව විමසා බලන්න. මේක අගමුල පටලවා කරගන්න යන්න එපා. මොන හරි ගැටලුවක් තියෙනොත් එහෙම පණිවිඩයක් යවන්න. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ අසීමිත බුදු ගුණයන් වේදෙන මේ ලෝතුරු දහම අවබෝධ කරගන්නට සියලු සත්‍යයන්ට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ලෝභය ඇති වෙනවා. ලෝභය ඇති වෙනකොට ලෝභයට මසුරුකම ඇති වෙනවා. ලෝභයට තරහව ඇති වෙනවා. ලෝභය ඇති වෙනවා. ලෝභයට ක්‍රෝධය ඇති වෙනවා. ලෝභයට මසුරු බව ඇති වෙනවා. වෛරය ඇති වෙනවා. ක්‍රෝධය ඇති වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. පලි ගැනීම ලෝභයට ඇති වෙනවා. උපාදානය ඇති වෙනවා. තණ්හාව ඇති වෙනවා. ආසාව ඇති වෙනවා. දැඩි ලෝභකම ඇති වෙනවා. ලෝභයට. දේශයට ලෝභකම ඇති වෙනවා. දේශයට මසුරු බව ඇති වෙනවා. දේශයට වෛරය ඇති වෙනවා. දේශයට ක්‍රෝධය ඇති වෙනවා. දේශයට පලි ගැනීම ඇති වෙනවා. දේශයට තණ්හාව ඇති වෙනවා. දේශයට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. දේශයට මාන්නය ඇති වෙනවා. දේශයට උද්ධච්ච ඇති වෙනවා. දේශයට කුක්කුච්ච ඇති වෙනවා. දේශයට සක්කාය දිට්ඨිය ඇති වෙනවා. දේශයට අවිද්‍යාව ඇති වෙනවා. මෝහයට තරහව ඇති වෙනවා. මෝහයට වෛරය ඇති වෙනවා. මෝහයට ක්‍රෝධය ඇති වෙනවා. මෝහයට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. මෝහයට මසුරු බව ඇති වෙනවා. මෝහයට අවිද්‍යාව ඇති වෙනවා. මෝහයට උපාදාන ඇති වෙනවා. මෝහයට සක්කාය දිට්ඨිය ඇති වෙනවා. මෝහයට විතිකිච්ඡාව ඇති වෙනවා. මෝහයට පසුතැවීම ඇති වෙනවා. මෝහයට මෝහයට වෛරය ඇති වෙනවා. මෝහයට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. මෝහයට ක්‍රෝධය ඇති වෙනවා. මෝහයට වෛරය ඇති වෙනවා. මෝහයට පලි ගැනීම ඇති වෙනවා. මෝහයට මසුරු බව ඇති වෙනවා. මෝහයට සක්කාය දිට්ඨිය ඇති වෙනවා. මෝහයට විචිකිච්ඡාව ඇති වෙනවා. මෝහයට සීලබ්බත පරාමාස ඇති වෙනවා. මෝහයට උපාදානය ඇති වෙනවා. මෝහයට තණ්හාව ඇති වෙනවා. මෝහයට මසුරු බව ඇති වෙනවා. මේ වලින් ලෝභ දේශ මෝහ වලට බාර දීලා කටයුතු කරන්න ඕන. එතකොට අපි නිදහස් වෙනවා.